හරි මේකේ කියලා දෙන්නේ කොහොමද ෂැඩෝ රොබොට් එකෙන් අපි DNS ෆයිල් එකක් දාන්න කියලා. ඒ කියන්නේ මේක කන්ෆිගරේෂන් ෆයිල් එකක්. මම පෙන්නන්නම්. මෙන්න මේ ෆයිල් එක. මේ ෆයිල් එකේ මේක පෑන් දෙන්නේ නැහැ. ඒක කිසි අවුලක් නැහැ. මේකේ වාගේ ඒ කියන්නේ වාගේ හෙඩ්ෂොට් එකට ගන්න aim එක ඒ කියන්නේ aim කරන්න aim එකේ accuracy එක සාමාන්‍ය 30ක් 40ක් විතර වැඩි වෙනවා මේකේ. අනිත් එක මේක මේ හැක්වත් පැනල් වගේවත් එහෙම වදින්නේ නැහැ. මේක බෑන් දෙන්නෙත් නැහැ. මේක වගේ මේ හෙඩ්ෂොට් accuracy එක හදනවා විතරයි. ඒ වගේම මේකේ ගොඩක් රිකෝයිල් වෙන එකත් ගොඩක් අඩුයි. aim එක පිටපයින් එක ගොඩක් අඩු වෙනවා. දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද App Store එකෙන් මේක ගන්න බෑ. App Store එකෙන් ගන්නවා නම් ඔයා මේක පේ කරන්න ඕන. මම පෙන්නන්නම් මේක. ෂැඩෝ රොබොට් එක පේ කරන්න ඕන App Store එකෙන් ගන්න ඕන. මම ඉතින් මයික්‍රොෆෝන් එක ඕෆ් කරලා කියලා. නැත්නම් ආයෙ රෙකෝඩ් කරන්න වෙනවා. හරි ෂැඩෝ රොබොට් එක මේ දැන් මම නම් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේක මෙහෙම කර හැකියි ඔයගොල්ලන්ට. ඒ ෂැඩෝ රොබොට් එක USD දෙකක් දීලා තමයි ඔයගොල්ලන්ට බයි කරනවා නම් බයි කරන්න වෙන්නේ. මේක නෙමෙයි. මේ ෂැඩෝ රොබොට් එක නෙමෙයි මේක මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් මේක ෆ්‍රී ගන්න විදියක් තියෙනවා. ෆ්‍රී ගන්න විදිය තමයි මේක බයි කරපු Apple App Store account එකකට log වෙලා මේක ගන්න පුළුවන්. මම මේක ඒ කියන්නේ කෙලින්ම YouTube එකේ දාන්න බෑනේ account එක. මේ බයි කරපු account එක ඔයාලට ගන්න පුළුවන්. මම email එකයි password එකයි Telegram එකේ දාන්න. එතකොට ඔයාලට තියෙන්නේ මෙතන App Store එකේ ගිහින් ඔයාලගේ මෙතන account එක තියෙනවා. account එකෙන් මෙතනින් log out වෙලා මම දාලා ඒ කියන්නේ මේක හැමතිස්සෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාත් accounts ගන්න වෙනම site එකේ. ඉතින් එතකොට සැරින් සැරේ එහෙම වෙනස් වෙනවා. එතකොට මට DM ඇවිල්ලා හරි කියන්න මේව ගන්න ඕන. මම එතකොට මේ ඉක්වන්ට බලලා account එකක් දෙන්නම්. මේ ෂැඩෝ රොබොට් බයි කරපු account එක. ෆ්‍රී. සල්ලි ගන්න නැහැ ෆ්‍රී. මෙතනින් sign out වෙලා මම දෙන account එක log වෙන්න. ඔයා මේකේ විතරක් log වෙන්න මේ Apple ID එකට ගිහිල්ලා නම් log වෙන්න එපා. මේ ඊට පස්සේ මේ මට මොකුත් කරන්නත් බෑ. නිකන් හරි ලොග් වුණොත් එහෙම මේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. App Store එකේ විතරයි ලොග් වෙන්න ඕන. මොකද App Store එකේ අපි account එක ලොග් වුණාට පස්සේ නිකම්ම log out වෙන්න පුළුවන්. කිසිම password එකක්වත් මොකුත් ඕනේ නැහැ. නිකම්ම log out වෙන්න පුළුවන්. Apple ID එකෙන් log වුණොත් නිකන් හරි ඒ දෙන password මාරු වුණොත් එහෙම ඔයාලට ඊට පස්සේ iPhone එකම lock වෙයි. ඒක නිසා ඒ වගේ මේ වැඩ කරන්න එපා. ඕන ආයි කියනවා App Store එකේ විතරයි ඒක log වෙන්න ඕන. Apple ID එකේ නෙමෙයි. Apple ID කියන්නේ මොකද්ද දන්නේ නැත්නම් ඒකත් කියන්න මෙන්න මේක. මෙතනින් ගිහින් log වෙන්න නම් එපා. මේක නෙමෙයි. ඔයා App Store එකට ගිහිල්ලා මෙතන උඩ ඔයාගේ ප්‍රොෆයිල් අයිකන් එක පෙන්නනවා. මේ account එක log වෙලා නම් පෙන්නයි මෙහෙම. log වෙලා නැත්නම් sign up කියලා පෙන්නයි. මෙතන log වෙලා නම් මෙතනින් sign out වෙන්න. මම sign out වෙලා පෙන්නනවා. or මෙහෙම තියෙන්නේ. එතකොට මෙතන ප්‍රොෆයිල් එක මෙතන ID එකයි password එකයි ගහලා මෙතන sign in දෙන්න. එතකොට sign in වෙනවා. වෙන දේවල් නම් කරන්න එපා. මේ ඊට පස්සේ නැති ප්‍රශ්නේ මේ ඒකින්ද කියන විදිහටම කරන්න. මේ එතකොට මේ ෆයිල් එක දාන්නේ
කොහොමද කිව්වොත් මේකට QR කෝඩ් එකක් තියෙන්නේ මේක ෂෙයා කරන්න පුළුවන් ඒ විදියට එක්ස්පෝර්ට් මම මේක ෆයිල් වල සේව් කරන්න this is දැන් මේක ඉම්පෝර්ට් කරන්නේ දැන් මම ෆයිල් එක මේක ඩිෆෝල්ට් තියන්න අපේ නෝමල් ෆෝන් එකේ ඩිෆෝල්ට් එන්නේ මෙන්න මේක මෙන්න මේ කන්ෆිගරේෂන් එක මේ තියෙන මම ඇඩ් කරපු එක දැන් ඔයාලා දාන්නත් ඕන ඒ කන්ෆිගරේෂන් එක තමයි ඒකට මම මේක දාලා පෙන්නන්නම් මම මේක ඩිලීට් කරනවා ආයෙ දාලා පෙන්නන්න ඕනින්ද දැන් ওই විදියට තමයි තියෙන්නේ කන්ෆිගරේෂන් ඇප් ස්ටෝර් මේ ඇප් එකට ආවම කන්ෆිගරේෂන් තියෙන්නේ මෙතන ප්ලස් අයිකන් එක තියෙනවා ප්ලස් අයිකන් එකේ අර UR මෙතන ඉම්පෝර්ට් කියලා තියෙන්නේ මේ ඉම්පෝර්ට් දෙන්න ඉම්පෝර්ට් දුන්නාට පස්සේ මෙතන ෆයිල් එක පෙන්නන මෙන්න මේ ෆයිල් එක එහෙම ක්ලික් කරාට පස්සේ මේ මෙතනට ඉම්පෝර්ට් වෙනවා ඊට පස්සේ මේක මේ ටච් කරගෙන ඉන්න ටච් කරගෙන ඉඳලා පස්සේ මෙතන තියෙනවා use config කියලා ඔයා use config එක ටච් කරාම මේ ඒ configuration එකට තමයි වැටෙන්නේ මේක මාර සිම්පල් වෙලා තියෙන මේකේ මේ ඇප් එකෙන් ගොඩක් දේවල් කරන්නත් පුළුවන් මම ඉස්සරහට ඒ වීඩියෝස් උත් ගේන්න ඒ කියන්නේ ලයිට් මෝෂන් වගේ යූස් කරනවා නම් මේකින් කරන මම මේක ලයිට් මෝෂන් එකට යූස් කරනවා ඒකේ මේ වෝටර්මාර්ක් එක අයින් කරන්න පුළුවන් එතකොට මේක යූස් කරාම මේ අර ලයිට් මෝෂන් එක අපි සබ්ස්ක්‍රයිබ් කරාම එන්නේ ඒ ප්‍රීමියම් වර්ෂන් එක වගේ යූස් කරන්න පුළුවන් කිසිම මේ ඇඩ් එකක්වත් මුකුත් නැහැ එහෙම යූස් කරේ හරි ඉතින් ඕක තමයි අද වීඩියෝ එක අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ටෙලිග්‍රෑම් එකේ ගෲප් එකේ channel එකේ ටෙලිග්‍රෑම් channel එකේ link එක මම යටින් දාන්නම් මම WhatsApp channel එකකුත් හදන්නම් ගොඩක් අය ටෙලිග්‍රෑම් නැහැ මම WhatsApp එකකුත් හදන්නම් එතකොට කට්ටියට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකේ දාන්නත් පුළුවන් හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු බයි බයි කට්ටියටම